වෙල්කම් බැක්. මම අදත් විසඳන්න යන්නේ ගණන් ගැටලු කිහිපයක්. ඉතින් පළවෙනි ගැටලුව මහානාම විද්‍යාලය ඉගෙන ගන්න නදුන් ශවේන්ද්‍රගේ ඉල්ලීමක්. අපි බලමු ඒ ගැටලුව මොකක්ද කියලා. හරි. මේ වගේ දශම බෙදීමේ ගණන් ගැටලුවේදී අපි ඉස්සෙල්ලම මේකේ කරන්නේ මේ සංඛ්‍යාවල තියෙන දශම ටික අයින් කරගන්න එක. එතකොට මේ උඩ පේළියේදී 1යි 2යි 3 දශම ස්ථාන 3ක් ඉවත් කරන්න වෙනවා. එතකොට මේ යට පේළියේදී 1යි 2යි දශම ස්ථාන 2යි ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි උඩ පේළියේ දශම ස්ථාන 3ක් ඉවත් කරලා යට පේළියේ දශම ස්ථාන 2ක් ඉවත් කරාම තව එකක් ඉතුරු වෙන හින්දා මේ යට පේළියේ සංඛ්‍යා දෙකෙන් කැමති එකක් අගට අපිට බිංදුවක් දාගන්න පුළුවන්. එතකොට ඔහුගේ දශම ස්ථාන ඉවත් කරලා මේ සංඛ්‍යා ටික ලිව්වොත් එහෙම මට එනවා 24 ගුණ කිරීම මෙතන දශම ස්ථාන ඉවත් වෙලා 15 බෙදීම මේක මම 3 කියලා අරගෙන මෙතන මේ 8 අගට මම බිංදුව දාගෙන ඒක 80 විදියට ලියනවා. දැන් අපිට මේක තියෙන්නේ ගුණිතයෙන් කපන්න. මම මෙතන කපනවා 3ට 3 ඒවා 1යි 24ට 3 ඒවා 8යි. ඊළඟට මෙතන 8ට 8 ඒවා 1යි 80ට 8 ඒවා 10යි. ඊළඟට මෙතන 10ට 5 ඒවා 2යි 15ට 5 ඒවා 3යි. එතකොට මේක කැපුණාට පස්සේ මට උත්තරයක් එනවා. උත්තරේ තමා 3 යට 2. එහෙමත් නැත්නම් 2න් 3. මේක විෂම භාගයක්. අපි ගාන හරියට ඉවර කරන්න ඕන නම් මේක මිශ්‍ර භාගයක් කරන්න ඕන. අපි දැන් බලමු මේක කොහොමද මිශ්‍ර භාගයක් කරන්න කියලා. 3ට 2 ඒවා 1යි මේ අග දෙකෙම තියෙනවා. දෙවරක් 1 2යි 3 වෙන්න එකක් අඩුයි. එතකොට උත්තරේ තමා 1යි 2කින් 1. මේ ත්‍රිකෝණාශ්‍රිත ගණන් ගැටලුවේ අපිට සමාන්තර රේඛා දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට කරන්න තියෙන්නේ x සහ y හොයන්න. අපි ඉස්සෙල්ලාම y හොයමු. මේකේ y අපිට හොයා ගන්න පුළුවන් සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180යි. එතකොට මේකේ මුළු එකතු අංශක 180යි. ඒකෙන් මේ 60යි 70යි අඩු කරොත් අපිට y හොයා ගන්න පුළුවන්. ඉතින් අපි ඒක සූත්‍රයක් විදියට කරොත් එහෙම y ධන 60 ධන 70 සමානයි අංශක 180යිනේ. ඒකෙන් මේ y තනි කරගෙන මේ 180ෙන් මම 60යි 70යි අඩු කරනවා. එතකොට 60යි 70 එකතු කරාම අපිට උත්තරයක් එනවා 130යි කියලා. ඉතින් 180ෙන් මේ 130 මම අඩු කරනවා. එතකොට මට උත්තරයක් එනවා 50යි. එතකොට අපිට හම්බ වෙනවා y සමානයි අංශක 50යි. ඊළඟට අපිට තියෙන්නේ x හොයන්න. මේ x හොයන්න තියෙන ලේසිම ක්‍රමය තමයි එතකොට අපි දන්නවා මේ සමාන්තර රේඛා දෙකක් අතර c හැඩයට පිහිටි කෝණ ඒවලට අපි කියන නම තමයි මිත්‍ර කෝණ. මිත්‍ර කෝණවල මුළු එකතු අංශක 180යිනේ. එතකොට මේ දෙකේම එකතු තමයි කියන්නේ අංශක 180. ඒකෙන් මේ එකක් 70යි කියන්නේ 180ෙන් මේ 70 අඩු කරොත් අපිට මේ x හොයා ගන්න පුළුවන්. එතකොට 180ෙන් ඒ 70 අපි අඩු කරොත් එහෙම අපිට x හම්බ වෙනවා. එතකොට 180ෙන් 70 ගියාම අපිට උත්තරයක් එනවා 110යි කියලා. එතකොට x සමානයි අංශක 110යි. ඉතින් මේ අන්තිම ගැටලුව විසඳන්න කලින් අපි මේ දේවල් ටික මතක තියාගන්න ඕන. වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය වන කෝණය වෘත්තයේ පරිධිය මත ආපාතනය වන කෝණය මෙන් දෙගුණයක්. ඒ කියන්නේ මෙන්න මේක x නම් මෙන්න මේක 2x. හරි, අපි දැන් බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. හරි. මේ වෘත්තාශ්‍රිත ගණන් ගැටලුවේ අපි බලද්දී ඔයගොල්ලන්ට පේනවා මේ x තමයි මේ වෘත්තයේ කේන්ද්‍රය මත ආපාදිත කෝණය. ඒතකොට මේ අංශක 40 තමයි මේ වෘත්තයේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණය. එතකොට අපි ඉගෙන ගත්ත එක අනුව අපි දන්නවා වෘත්තයේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණය වගේ දෙගුණයක් තමයි වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය. එතකොට මේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණය අංශක 40යි නම් ඒ වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය. එතකොට x කියන්නේ මේ අංශක 40 වගේ දෙගුණයක්. එතකොට අපිට x ලේසියෙන්ම හොයාගන්න පුළුවන් 40 වගේ දෙගුණයක් නම් x සමානයි අංශක 80යි කියලා. ඊළඟට අපිට හොයාගන්න තියෙන y. මේ y කියන්නේ මේ වෘත්තයේ පරිධිය මත ආපාතනය වෙච්ච කෝණය. එතකොට මෙන්න මේ y ගේ කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය මොකක්ද?
ඒක මේ x නෙමෙයි. ඒක තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මේක y නම් මේක පරිධිය මත ආපාතනය වෙච්ච කෝණය හින්දා ඒතර කේන්ද්‍රය මත ආපාතනය වෙච්ච කෝණය මේක නිසා මේක අපිට 2y කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි y හොයාගන්න කලින් ඉස්සෙල්ල 2y හොයාගෙන ඉන්න ඕනේ. එතකොට 2y හොයාගන්න අපිට පුළුවන් මේ මුළු කෝණයේ අංශක 360යි. ඒ 360න් x අඩු කරොත් අපිට y හොයාගන්න පුළුවන්. එතකොට මේ x කියන්නේ අංශක 80යි නම් මම මේ 360න් මේ 80 අඩු කරනවා. එතකොට මට උත්තරයක් එනවා අංශක 280යි කියලා. එතකොට මේ 2y කියන්නේ අංශක 280යි නම් y හොයාගන්න අපි ඒක දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට y සමානයි 280 දෙකෙන් බෙදුවම. එතකොට මට උත්තරයක් එනවා අංශක 140යි කියලා. එතකොට y සමානයි අංශක 140. ඔන්න ඔතනින් අපේ ගණන් ගැටලු ඉවර වෙනවා. මම කවිෂ් තත්සර ඉසිපතන විද්‍යාලය.